ඉන්නේ බලංගොඩ උදේ මාන්දර කට්ටිය කන ගමන් ඉන්නේ කෑම උදේ ආරේ ගන්න ගමන් ඉන්නේ කාලේ ඉවරයි දැන් අපි නගින්න හදන්නේ බස් එකට කට්ටිය නගිනවා අපි යන් ඉස්සරහට ගිහලා ජීවත් එක්ක ඉන්නේ අපි ගිහලා බලමු ඉස්සරහට කොහොමද අපද කියලා පොතකද වයින් පොදයක් බලමු එක පටන් ගත්තා අපි ඉස්සරහට යන ගමන් ඉන්නේ අපි බලමු ඉස්සරහට ගිහලා කොහොමද කියලා ගත්තේ කට්ටිය යනවා පිටිපස්සේ එනවා සෙට් එක යනවා පිටිපස්සේ මෙන්න මීදුමෙන් වැසී ගියා දැන් අපි යන ගල පිට ගල නොහොත් ඒලියන් රොක් එක අතන තියෙන දැන් පේන්නේ නැහැ මීදුමෙන් වැහිලා ගියා අපි තාම පල්ලෙහා ඉන්නේ යන ගම ලස්සන කොහොමද ගියා ධාරිකන මීදුමෙන් වැරදි අපි දැන් කැලේට ඇතුළු වුණා අද්භූත ගල පිට ගල නොහොත් ඒලියන් රොක් එක හොයාගෙන යන්නේ මේ ස්ථානයේ තාමත් අද්භූත ස්ථානයක් අද හොයාගෙන බැරි වෙලා තින්නේ හේතුව මොකද්ද කියලා කට්ටිය ඇවිල්ලා පරීක්ෂණ කරා තාමත් හොයාගෙන බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ ලොකේෂන් එක මේ උඩ ගලක් තියෙන්නේ එන්න තමයි අපිට යන්න තියෙන්නේ අපි යන් ඉස්සරහට තව යන්න ඕනේ මේ කැලේ දිගට ආව කට්ටිය උඩට යනවා අද පොඩ්ඩක් කාලගුණේ වැයි අඳුරු ගතියක් තියෙන්නේ මීදුමත් පොඩ්ඩක් තියෙනවා පුංචි පොද තමයි වැටෙන්නේ යන කට්ටිය උඩට ඇදෙන ගමන් ඉන්න කට්ටිය ටික අපිත් යනවා පිටිපස්සේ පේනවද මේ සුදු පාටට හරියන්නේ මේ සමනල වහලා ඉන්නේ කවුරුවත් දැක්කේ නෑ දැන් මෙතනින් ගිය අය කොහොමද මේ පාටට හරියන්නේ ඌ වහලා ඉන්නේ පොඩ්ඩක් ගලා ඉනේ යන්න තින්නේ පයිනස් ගස් උලකට කඩා හැදලා තියෙනවා. ඔන්න ආයෙත් මීදුවෙන් වට කරගත්තා. පුංචි පොද වැහි වැටෙනවා. බලන්න. කොහොමද ගියා? පොද වැස්සේ අපි ඒලියන් රොක් එකට ලං කරා. මේ තියෙන්නේ ඒලියන් රොක් නෝන් ගල පිට ගල. අපි බලමු තව ඉස්සරහට ගිහින්. මෙතන මොකක්ද තියෙන්නේ විශේෂත්වය කියලා අපි ඉස්සරහට ගිහලා බලමු. මේක තියෙන්නේ තවත් ගලක් උඩ තවත් ගලක් තියෙනවා. පේනවද? ඉන්නේම තමයි මේක හැදෙන්නේ. ගල් ටිකක් උඩ තමයි මේක තියෙන්නේ. ඉන්න මේ සයිස් දෙකෙන්ම තමයි. දැන් අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ. මෙන්න තියෙනවා ඒලියන් රොක් එකනෝ ගල පිට ගල. බලන්න මේක ඔයගොල්ලෝ පේන විදිහ. මෙතන මේ ඇස් දෙක මේ නහය. බලන්න. මනුස්ස රූපයක් තනිකර තියෙන මූණක් මනුස්සයෙක්. අපි මේ දැන් මෙතනින් උඩට යන්නත් පුළුවන්.
පොඩ්ඩක් හයික් එකක් තියෙන උඩට යන්න. අපි උඩට ගිහිල්ලා පොඩ්ඩක් බලමු view එක කොහොමද කියලා උඩට ගිහිල්ලා. බලමු. ගත්තා තව ටිකක් යන්න තියෙන උඩට. නේද? එතනක් තියෙන හයික් එකක්. මේ. උඩට. මේ තින්නේ ගල පිට ගල වතු යාය. ඔල් පේන ඇති. ඈතින් පේන ඕගොල්ලන්ට කූරගල. කූරගල මුල්ලට උන් එක ඒ ඔක්කොම පේනවා ඇති. ඉතින් අපේ ලොකේෂන් එක මේක තමයි. ඒටියන් රොක් එක. ඔන්න අපි එනවා ගල පිට ගල නවත් ඒලියන් රොක් එක සමු දෙනවා. ඔන්න දැන් මේ ඉදුමෙන් වැහිලා තින්නේ. අපි එනවා තවත් සංචාරකකින් හමු වෙමු.